හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ඉරිදා දවසක්. අපි මේ සාලෙට වෙලා අපේ චන්ඩියාගේ වැඩ ටිකක් බල බල තමයි මේ ඉන්නේ. එයා චුට්ට ලොකු වෙච්ච විදිහ අපිට තාම හිතා ගන්න බෑ. ඒ කියන්නේ බලන්නකෝ මාස සති කොච්චර ඉක්මනට ගෙවෙනවද කියලා. අපේ චූටි පැටියට ඉතින් දැන් මාස 9කටත් කිට්ටුයි. අපිට ඉතින් හිතා ගන්නවත් බෑ. එයා දවසින් දවස කරන චණ්ඩිකම් ක්‍රියාකාරකම් චූටි කාලේ ඉඳන්ම එයාත් හෙන දක්ෂයි ක්‍රියාකාරකම් වලට. අපි මොනවද කරන්නේ? එයා ඒක අනුකරණය කරන්න තමයි කොහොම හරි උත්සාහ කරන්නේ. බලන්නකෝ ඉතින් ඔය හිමීට අල්ල එන විදිහ චණ්ඩියෙක් වගේ. අපි ඉතින් එයාගේ කෝලම් බල බල දවල්ට කන්නේ මොනවද කියලා තමයි මේ කල්පනා කරන්නේ. අද ඉතින් හස්බන්ඩ් ගෙදර නිසා එයා කියනවා රයිස් එකක් හදමු කියලා. අපි ඉතින් ඔන්න රයිස් එකකුයි චිලි පේස්ට් එකකුයි තමයි හදන්න සූදානම් වෙන්නේ. ඔයාලට ඉතින් චිලි පේස්ට් හදන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හිමින් හොඳට රත් වෙද්දී අපි ඒකට සුදු ලුණු ගෙඩියක් එකතු කර ගන්නවා. හීනියට චූටියට කපාගත්ත සුදු ලුණු ගෙඩියක් තමයි එකතු කරගන්නේ. නැත්තම් එහෙම සුදු ලුණු ටික බැදෙන්න වෙලා යනවා. සුදු ලුණු ටික හොඳට බැදීගෙන එද්දී හීනියට කපාගත්තු බී ලුණු ගෙඩියකුත් එකතු කර ගන්නවා. අද ඉතින් චිලි පේස්ට් එක හදන්නේ කවුද කියලා බලන්නකෝ. අද චිලි පේස්ට් එක හදන්නේ අපේ සුදු මහත්තයාගේ තාත්තා. එයා ඉතින් වීඩියෝ කරනවට හෙන ලැජ්ජයි. ඔන්න බලන්නකෝ. එයාව චුට්ටක් වීඩියෝ කරන්න යද්දී ටක් ගාලා බිම බලා ගන්නවා. ඊට පස්සේ අර ටික හොඳට බැදීගෙන ආවට පස්සේ අපි ඒකට කූනිස්සෝ එකතු කරගත්තා. කූනිස්සෝ එකතු කරන වීඩියෝ එක නම් මට ගන්න බැරුව ගියා. හොඳට කූනිස්සෝ ටිකයි සුදු ලුණු ඒ ටික තෙම්පරාදු වීගෙන එද්දී ඒකට කරපිංචා එකතු කරනවා. කරපිංචා එකතු කරලා කෑලි මිරිස් එකතු කරනවා. කෑලි මිරිස් එකතු කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ සෝයා සෝස් මේස හැඳි දෙකයි සීනි තේ හැන්දයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි දාලා හොඳට කලවම් කර ගන්නවා. දැන් ඉතින් අපේ චිලි පේස්ට් එක හරි. ඔයාලට කල් තියාගන්න ඕන නම් හොඳට හොදපු වීදුරු බෝතලයක් අරගෙන ඒකට දාලා තියාගන්න ඕන. බලන්නකෝ අපේ චිලි පේස්ට් එක හොඳයිද කියලා. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා ඔක්කොටම බුදු සරණයි.